සවාන තනබිම් වල එකට ජීවත් වෙච්ච උන් කෑලි දෙකකට කැඩුනා. උන් එක කණ්ඩායමක් තුර්කිය හරහා ග්‍රීසිය පැත්තට ගියා. තව කණ්ඩායමක් ඉරානය පැත්තට ගිහින් ඉන්දියාව පැත්තට ආව අරාබිය හරහා. උන්ට උන් කිව්වේ ආර්යෝ කියලා. උන් සිස්ටයිලු. හැබැයි උන්ගේ මෙව් මරාගෙන කාලා තියෙනවා. උන් මේ පරිසරයේ සිළු සත්වයින් මරාගෙන කාලා තියෙනවා. ඒ වෙනකොටත් අපි වල් දෙල්ලට කැකුණාට කාලා ජීවත් වෙච්ච සාක භක්ෂකයෝ. උන් සිස්ටයිලු. සිස්ට මිනිස්සු කවදාකවත් දිනන්නේ නැහැ. ඒක හේතුව තමයි ඒ මිනිස්සු කවදාවත් හිංසනයකට කැමති වෙන්නේ නැති නිසා. හැබැයි අසිස්ටේන්ට හිංසනය මහා ලේසි දෙයක්. උන් අපිව ඝාතනය කරා. හැබැයි උන් තාමත් උන් කියන උන් සිස්ටයි කියලා.